නියෝජ්‍ය කතානායකතුමනි දැන් අද මේ පරිපූර්ණක ඇස්තමේන්තුවේදී වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 250ක් මාර්ග පාලම් දුම්රිය මාර්ග වාරි මාර්ග පහසුකම් රෝහල් පාසල් ආදී ඇතුළු හානියටපත් යටිතල පහසුකම් කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය 11 වෙනිදා අපි යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධන ආර්ථික අධීක්ෂණ කාරක සභාවේදී හොයාගත්තා RDA එකට විතරක් ඕන බිලියන 190ක්. මේ පාලම් දුම්රිය මාර්ග වාරි මාර්ග ඔක්කොටමත් එක 250යි දාලා තියෙන්නේ. ඒක RDA පාරවල් වලට විතරයි බිලියන 190ක්. තවම පළාත් බද මාර්ග පළාත් පාලන ආයතන වලට අයිති මාර්ග සම්බන්ධව තක්සේරුවක් කරලා ඉවර කරලත් නැහැ. හරිද? එතකොට මේ RD එකට අයිති පාරවල් වල හානිය කිලෝමීටර් 12000න් කිලෝමීටර් 90000ක් අයිති වෙන්නේ මේ මොනවද මේකට මේ පළාත් බද මාර්ග සහ මේ ප්‍රාදේශීය සභා මාර්ග වලට. ඉතින් ඒ නිසා මේක ප්‍රමාණවත්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේකත් නිකන් අර නත්තල් පප්ප වගේ කතාවක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් හරිද විදුලි බල මණ්ඩලයට විතරක් රුපියල් බිලියන 20ක් පාඩුයි. දැන් විදුලි බල මණ්ඩලයට මේකෙන් සල්ලි දෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි දන්න තරමට විදුලි බල මණ්ඩලය ඇමරිකන් ඩොලර් මිලියන 100ක් ණය ගන්න හදනවා. ඒ වගේම ඒ ණය ගත්තාම විදුලි බිල වැඩි කරනවා කියලා උන් පැහැදිලිවම කියනවා. ඒතර මේකද මේ වෙන්න ඕන? ජල සම්පාදන මණ්ඩලයට බිලියන 6ක් පාඩුයි. හරිද? එතකොට කෝ ඒකට මේ විස්තරාත්මකව තියනවද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේක එක පැත්තකින් මේ වෙලා තියෙන හානිය අපට ආරංචි විදිහට නිල නොවන වශයෙන් යටිතල පහසුකම් වල පාඩු විතරක් බිලියන 900ක්. එතකොට මේ බිලියන 900 අපි වාගේ දුප්පත් රටකට තනියම දාන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ වැඩබද්ද අඩු කරලා බදු සහන දීලා බිලියන 880ක් බදු සහන දුන්නාම රටේ ආර්ථිකය කඩන් වැටුණා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමති තවම මේ ආණ්ඩුව අපේ රටට වෙලා තියෙන හානිය පිළිබඳව වීඩියෝ පටයක් හදලා නැහැ හරියට. ජාත්‍යන්තරයට ප්‍රසන්ට් කරන්න. එතකොට ජාත්‍යන්තරයට ප්‍රසන්ට් කරලා ඔවුන්ගේ අනුකම්පාව අරගෙන ඔවුන්ගේ ආධාර අතුතේ මේක යන්න වෙන්නේ. මොකද හේතුව දැන් ඔවුන් ඇවිල්ලා 탁සේරුවක් කරුවොත් අපි නොකර ඉන්නකොට සුනාමියේදී වෙච්ච වැඩේ තමයි වෙන්නේ. එතකොට එතනින් එහාට රුපියලක්වත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමති. මොකද අපිට පේන දෙයක් තමයි මේගොල්ලොත් එක මොන මීටියම කෙරුවත් ඒගොල්ලෝ මීටියමට කලින් පැලවත්තෙන් තීරණය අරගෙන එන්නේ. මීටියම කරන්නේ බොරුවට. හරිද? ඔළුව වනවන ඉඳලා ඒගොල්ලෝ හිතාගෙන අපිට තමයි කරන්නේ. ඒ නිසා ඕම කෙරුවොත් එහෙම ඇන ගන්නවාමයි සුවරන් ෂොට්. ඔන්න ඔක ලියලා තියාගන්න. හරිද? ඒ නිසා ඔබ කල යුත්තේ වහාම ලංකාවේ තත්ත්වය පිළිබඳව අදාළ ප්‍රසන්ටේෂන් එක හදලා ජාත්‍යන්තරයට ප්‍රසන්ට් කරලා ආධාරක සමුළුවක් පවත්වලා උපරිම ඒකෙන් ආධාර ලබා ගැනීම වගේම තවදුරටත් ණය කල් දා ගන්න පුළුවන්ද කියන එක බලන්න ඕන කියන එක පැහැදිලිව කියන්න කැමතියි. මොකද මේ කතා පෙට්ටිනේ ඇවිදින පුස්තකාල කදිරගාමරලා 68 මාරක් ඉන්නවා. නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමා ආවත් දන්නේ නැහැ කොළොන්නාවට. හරිද? ගම් වතුර බෑලා ගිහිල්ලා සුමාන දෙකයි. තාම කුණුවස් කරගන්න බෑ. මිනිස්සුන්ට නැවත පදින්දිර ගෙවල් වලට යන්න බෑ. මදුරුව පිරලා කුණු ගොඩවල් පිරලා විශේෂයෙන්ම මේ බ්‍රන්ඩියාවත්ත මේ වෙන්නවත්ත මෙගොඩ කොළොන්නාව වෙලේවත්ත කිත්තම් පගුවනේ ප්‍රදේශ වලට මන් දන්නේ ප්‍රාදේශ සභාවට ට්‍රැක්ටරේ පේනවද නැද්ද කියලා ඉවරලා පිටපළාත් වලින් ට්‍රැක්ටර් ගේනවලු හරිද බැකෝ ගේනවලු ඒ එකක්වත් පේන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගෙදරට යන මිනිස්සුන්ට සුද්ධ කරන තමයි රුපියල් 25000 දෙනවා කිව්වේ. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දල වශයෙන් 30000ක් මේකෙන් ඉෆෙක්ට් වෙලා තියෙනවා. තවම ඊයේ හවස් වෙනකන් ගෙවලා තිබ්බේ 9000කට ආසන්න ප්‍රමාණයකට තමයි රුපියල් 25000 ගෙවලා තිබ්බේ. එතකොට අර වියලි ආහාර සලාක දෙනවා කියලා කිව්වා. මම දන්නේ කොහෙන්ද කියලා. දැන් 25000 පවුල් 30000ට ගෙවා ගන්න බැරි ආණ්ඩුව හරිද? දැන් 50000 දෙනවා කියනවා. ලක්ෂ 50 දෙනවා කිව්වා. ටකරම ගියත් අච්චර දෙනවා. හැබැයි මේ ඔක්කොම බොරු. නියෝජ්‍ය කතානායකතුමා මම අද කියලා දෙන්නම් මේක බොරු කියලා ඉවරලා. මොකද හේතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට ආරංචි විදියට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අර්ධහානි වෙච්ච ගෙවල් 3000යිලු තියෙන්නේ. මේ හැම ගෙදරටම අඩි 4 ඉඳලා 12 දක්වා වතුර යනවා. හරිද? එතකොට 3000කට මේ පාඩුව දෙන්නේ. එතකොට ඉතුරු ගෙවල් 27000කට දෙන්නේ නැද්ද? ඉන්නකො සබ්බු හම්බෙයි. එහෙම කරන්න ගියොත් එහෙම. හරිද? අපි පැහැදිලිව කියන්න කැමති 2016 ගම් වතුර ආවා. රවි කරුණානායක ඇමතිතුමා මුදල් ඇමති යටියට ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බා. මිලියන 330 වාරකින්. අපි ඒ පවුල් 27000ටම පළවෙනි වටේ ගෙදරට යන රුපියල් 10000ක් දුන්නා. දෙවෙනි වටේ ගෙදරට අවශ්‍ය බඩමුට්ටු කරලා 15000ක් දුන්නා ඒ කාලේට හරියන විදියට. පවුල් 23000කට. ඊට පස්සේ පවුල් 19905කට ලක්ෂ 19000ක් වන්දි දුන්නා. වතුර ආපු හැම ගයක්ම හානි වුණාසේ සැලකුවා. හරිද? මොකද ඒ වතුර ආපු හැම ගෙදරම ගිහිල්ලා බලන්න. ගෙවල් වල බිත්ති වල පාට මොකද්ද කියලා. ඒ ගෙවල් වල ඇඳක් පුටුවක් තියෙනවද? ළමයින්ගේ ඉස්කෝල පොට්ටික තියෙනවද? ඒ නිසා මේ මිනිස්සුන්ගේ ව්‍යසනයත් එක්ක විහිළු කරන්න නම් එන්න එපා කියන්න. ඡන්ද ගන්න බොරු කිව්වට කමන්නේ නැහැ. මිනිස්සුන්ගේ පීඩාවට එක්ක බොරු කියන ලෑස්ති වෙන්න එපා. හරිද? ඒක 2016. ඒ වගේම මේ නිලධාරීන් අන්දනවා. හරිද? ව්‍යසන කළමනාකරණ කමිටුවේ සමාජිකෙක් විදියට අගෝස්තු මාසේ තිබ්බ මීටිමේදී අපි මේ මොනවාද ඉන්ෂුරන්ස් එක යෝජනා කරන්න නැවත ගේන්න කියලා ඉවරලා.
මොකද සමහර නිලධාරීන් බදු මුදල් වලින්ම ගෙවන්න තමයි try කරන්නේ. රජයකට බදු මුදල් වලින් ඔක්කොම ගෙවන්න බෑ. හරිද? හැබැයි දැන් කියනවා ඒ ඉන්ෂුරන්ස් එක ගේන්න බැරි ගෙවපු ප්‍රීමියම් එකකට රිටර්න් එක හම්බෙලා නැහැලු. අවුරුද්දකට මිලියන 330යි. 2016 කොළොන්නාට විතර අපි අරන් තියෙනවා ලක්ෂ 23000ක්. හරිද? එතකොට වාහනයක් අපි රුපියල් 80000කට විතර ඉන්ෂුරන්ස් කරනවා නම් ඇක්සිඩන්ට් උනක් විතරයි රිටර්න් එක හම්බෙන්නේ. ඇක්සිඩන්ට් එක උන්නේ නැත්නම් රිටර්න් එක එන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමාට දෙන තොරතුරු අවුරුදු 5ේම ප්‍රීමියම් එක එකතු කරලා අර එක අවුරුද්දට ලැබිච්ච රිටර්න් එක විතරක්. ඔන්න විදින පුස්තකාල. ඔන්න විදින පුස්තකාල. හරිද? ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට පැහැදිලිවම කියන්න වෙන්නේ දැන් අපි දැක්කා ගම් වතුරෙද්දී වගකීම් විරහිතව හැසිරුණේ කොහොමද කියලා. බෝට්ටු 3යි දාලා තිබ්බේ ආණ්ඩුවේ. මම දෙකක් දැම්මා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙකක් දැම්මා. වැඩිම ප්‍රමාණයක් දැම්ම ව්‍යාපාරිකයෝ. හරිද? ආණ්ඩුව එහෙමද හැසිරෙන්නේ? දැන් ඒක ඉවරයි කියමුකෝ. පශ්චාත් ආපදා තත්ත්වය තුළ අඩුම ගානේ මිනිස්සුන්ට ගෙදරට යන්න සල්ලි පරක්කු වෙනවා නම් කුණු ටිකස් කරලා දෙන්නවත් ආණ්ඩුවට හැකියාවක් නැහැ. තමන්ගේ අර ප්‍රාදේශ සභාව ඔක්කොම ගන්න දත කාගෙන ගියානේ. ඒවයි තියෙන බැකෝ ටික මොකෝ ගෙනල්ලා දාන්න බැරි මෙහෙට. ඇයි සිවිල් ආරක්ෂක බලකාය ගෙනල්ලා දාන්න බැරි? හරිද? මේ ඒ ටික ගෙනල්ලා මේක පිරිසිදු කරලා ගමේ ග්‍රාම සේවක දන්නෝ ගෙවල් කීයක් තියෙනවද? ගෙවල් වල පදිංචි කවුද කියලා ඉවරලා. මේ 25000 දෙන්න ඔච්චර හොය ඉන්නවද? ඒ ගේම් එක ගහන්න ගියා වැරදුනා. අර JVP ප්‍රජා සංවර්ධන සමිති සභාපති JVP ආපදා සමිති සභාපතිගේ මේ අස්සන ගන්න ගියානේ. ඉතින් ඒ නිසා දැන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු පොම් බෙද ඇද ඉන්නවා. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති මේ සිකුරාදා වෙද්දිවත් කරුණා කරලා මේ 25000 ගෙවල ඉවර කරන්න. කරුණා කරලා දෙන්න. මොකද මේ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ. ආදායම් මාර්ග නැති වෙලා තියෙන්නේ. දැන් මම අහනවා කැමති අපි අපේ පළාතේ වල ඉන්නවා මේ ගොඩක් අය ඉතා සුළු ව්‍යාපාරිකයෝ. පෙට්ටි කඩ ත්‍රිවිල් බිස්නස් කරන අය, පේමන්ට් බිස්නස් කරන අය ඉන්නවා. ඒ අයගේ ව්‍යාපාර වලට වන්දි ලබා දෙනවද? දැන් මේ ගෙවන හැම දවසක් පාසාම ඒක පරක්කු කරන්න ඔවුන්ට ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කරන්න බැරුව වෙලා තියෙනවා. ඒ වගේම කැලණි ගඟ දිගේ තියෙන ෆැක්ටරි වලට නැවත මේ සම්පූර්ණ යථා තත්ත්වයට පත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ට ණය සහන ලබා දෙනවා නම් කලින් ලබා දෙන්න. මොකද හේතුව ඒ පළාතේ විශාල මිනිස්සු ප්‍රමාණයක් ඒවයි රැකියා කරනවා. එතකොට ඒ ෆැක්ටරිස් ඇක්ටිවේට් උන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ට ආදායම් මාර්ග නැති වෙනවා. ඒ නිසා කටින් බතල කොළ හිටව ඉන්නේ නැතුව මේ මඩ බලකාය දාලා එක්කෙනාට මඩ ගගා හිටියට හරිද? අපි කියනවා පුළුවන් නම් හරිද? මේ ඔක්කොම ආපදා තත්ත්වය පහව ගියයින් පස්සේ ඕගොල්ලන්ගේ කියුම් කෙරුම් ටික බලා ගන්න පළාත් සභා ජන තියන්නකෝ බලන්න. මොකද්ද වෙන්නේ කියලා ඉවරලා බලන්න. ඔක්කොම හරිනම් ඔක්කොම හරියට කරලා තියෙනවා නම් හරිද? පිළිවෙලට දුවනවා නම් අවිදින පුස්තකාල ඔක්කොම සිස්ටම් එක හරියට චේන්ජ් කරලා තියෙනවා නම් මිනිස්සුන්ට ප්‍රතිලාභ හරියට ලැබිලා තියෙනවා නම් ආපදාවට මේ මූණ දෙනකොට හිටියට වඩා හොඳ ජීවිතයක් ඔබ ලබා දීලා තියෙනවා නම් හරිද? අන්න ඒක කරන්න කියලා අපි කියන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි තව එකක් තේරුම් ගන්න ඕන මේ යටිතල පහසුකම් සංවර්ධනය කරද්දී හරිද? මම දන්න තරමට ඒ කණ්ඩායම් ජනාධිපතිතුමාට ලියලා තියෙනවා. one more minute right? එතකොට ඒ යටිතල පහසුකම් මේව කරද්දී ලංකාවේ තියෙන මේ මැෂිනරි ටික ප්‍රමාණවත්ද මේ ඔක්කොම එකපාර කරන්න. එහෙනම් ප්‍රයොරිටයිස් දෙන්නේ මොනවටද? හදලාද මම දන්නේ නැහැ. හරිද? ඒකම මේක රජයෙන් සල්ලි දුන්නේ වැඩේ කරලා ඉවරනයි පස්සේ. එතකොට ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය තියනවද? නැත්නම් ඔවුන්ට අඩුපොලියට ණය ලබා දීමට අවශ්‍ය චක්‍රලේඛන නිකුත් කරනවද කියන කාරණේ ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමාට කොළොන්නාව ආසනෙන් ඡන්ද 12000ක් හම්බුණා. මටත් වැඩි හම්බුණා. හරිද? අපි පාරවල් හැදුවා, බන්ට් හැදුවා, ගේට්ටු හැදුවා, පොම්පාගාර හැදුවා. ගලක්වත් අල්ලන්නේ නැතුව ඔබතුමාලා 12000ක් ගත්තා. හරිද? ඒ නිසා ඇවිල්ලා කරුණා කරලා මේ 25000 මේ සිකුරාදටවත් ලබා දෙන්න කටයුතු කරන්න. හරිද? ඒකට මැදිහත් වෙන්න. හරිද? ඒකට දායකත්වය ලබා දෙන්න. මොකද ඔබට ඡන්ද දුන්න ජනතාව එතන ඉන්නේ. ඔබට රැස්වීම කරපු ජනතාව ඉන්නේ නේද? අපිට දවල්ට රැස්වීම දෙන්න ඔබට රැට බුරියානි දුන්න කට්ටිය ඉන්නවා. හරිද? ඒ මිනිස්සුන්ට මේක ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්න මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.